good morning. දැන් 10:00ට 10:45ට විතර ඇති. මම දැන් තමයි වෙන ඇඳුමක් නයිට් සූට් එක අයින් කළා මේක ඇඳගත්තේ. මම ඉස්සර ආස ගෙදර ඉන්න දවස්වල මම ඉස්සර ආස නැත්තම. මේක අපේ අයියාගේ. ඉතින් අද ගොඩාක් රෙදි හොදන්න තියෙනවා. අපිට පත්‍ර ආවේ නෑ මේ දවස් ටිකේ හින්දා එකතු වුණ රෙදි තියෙනවා. එක එක්කෙනා මේ දවස්වල අද නාන ගම අපිට වහිනවා. මම රෙදි හොදලා මේ කාමරය අස් කරලා නාගන්න ඕනේ. අද අපේ අක්කලත් එනවා. එයා එන්න කලින් කාමරය අස් කරගත්තා නම් මට නාන්න ලේසි. නැත්තම් එයා ආවහම එයාත් එක්ක කතා කර කර ඉන්න ඕනේ. එතකොට බෑ මගේ කුණ්ඩි බේබිලා. හයි කතේ. Hi. මෙයාම නම් ඉතින් දන්නවනේ මේ කතේ කි ජලිෂෝ. හරි එහෙනම් අපි මේ ටික අස් කරගමු ඉක්මනට. හරි මං ඉස්සල්ලා මැදස් කළ ඉවර වුණා. ඒ සතුට තමයි අද මම වෙනනේ. ඔය ටිකේ හොදන්න දාන්න. ඊට පස්සේ මම මේ හොදන්න තියෙන ලෙඩ ටික තමයි එකතු කරන්නේ. ගොඩක් තිබ්බා එකතු වෙලා ඉතින් ඒ ටිකත් හොදන්න දාලා ඉතින් හොදන්න දාලා රෙදි හොදන්න රෙදි ටික ලෑස්ති කරනවත් එක්කම මගේ අක්කලා ආවා. ඊට පස්සේ අපි වෙනදා වගේම කොපි බිව්වා. මම මේ ටික හොදලා එන්නම්. කෝපි චොක්ලට් බිස්කට් වෙනම් මාර මනහයි ළමයි. ඒක කාලා බීලා බලන්නකො මාර රසයි. හරි මං තේ මේ සොරි කෝපිත් බීලා මං කාමරේ තස් කරලා වෙලා නාගන්න තමයි ලෑස්ති වුණේ. උනාට නාන්න කලින් මට සෙල්ලම් කරන්න උනා. අයියාගේ යකගේ බබාලත් එක්ක. ඔය තියෙන ඉතින් මං ගෙදර ඉන්න දවසට පාවිච්චි කරන ප්‍රොඩක්ට් ටික. ඉතින් පොන්ස් එකේ නෝ යෝයිගෝ එකයි. ඒ දෙක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඉංගල මෙතනත් එක සෙල්ලම් කළා තමයි මං නාගත්තේ. නාන්න කලින් කෑවද මන්ද මට මතක නැහැ. මේකට වොයිස් කරන්න මේ වීඩියෝ එක කරලා ෂූට් කරලා ගොඩාක් දවස්කට පස්සේ. අයින් මතක නැහැ. ඔව් නාන්න කලින් කාලා වගේ. මේක තමයි දා කැවි. ඊට පස්සේ මම නාගෙන මේ දෙන්නත් එක පොඩි get ready with me එකක් කරන්න බැලුවා. ඒ උනාට පේනවනේ. ළමයි ඒ වගේම තමයි ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් එන්න තියෙනවා. මොකද මගේ බර්ත්ඩේ එක එනවා. තව ගොඩාක් වීඩියෝස් එන්න තියෙනවා. අටකම් මට දාන්න දේවල් නැති හින්දා තමයි මම මේ ඉරිදට ඒ දවසේ ඒවා කරන්නේ. ඒවා එක්ක වගේම වගේ වෙයි. ඒත් කමන්නේ ඉතින් බලන්න. හිහි. මේ පොන්ස් එක.
දෙදියනවා. නෑ. ඔව්. කවුද කිව්වේ? හැම යනවා. කවුද කිව්වේ? අම්මා. පිස්සු. ඔව්. ඉතින් බීබී හැම ගියාද? අත්ති දන්නත් තියෙනවා මේක. මේක නෙමෙයි තියෙන රෝස් එකක් ඊළඟ තියෙන. ඔව් හරි. මේක මොන පාටද? මේක මොන කලයකද මේ? රෙඩ් රෝස්. ඔව් නේ ඒත් වගේ හැබැයි රතු පාටක් වගේනේ. රතු පාට. අත් දෙකේ. දැන් මන් සොඳයිද කියලා ගාගෙන වෙල බලන්න සොඳයිද කියලා. මාගේ ළඟ නෙමෙයි ඔයා ළඟ සොඳයිද බලන්න. රෝසයි. කොයි මාපෙල්ල. අයියෝ. මේ දුරට යනවා තමයි. අයියෝ මන්ද බස් එක බේබී කොන්නේ දිග වෙලා. මං වීඩියෝ දානය වල කිසිම ගැලපීමක් නැහැ කියලා හිතනවා. ඒක දවසකට එක වීඩියෝ එක විදියක් තව දවසකට තව විදියක්. හරියට මට තේරෙන්නේ නැහැ වලට කැමති මොනවාද කියන. ඉතින් මට හිතෙන දේවල් තමයි දාන්නේ. මං හිතන් ඉන්නවා සතියේ වෙන දේවල් මිනි ව්ලොග්ස් විදියට. ඒ කියන්නේ සාමාන්‍ය ටික ව්ලොග් එකක් විදියට දාන්න හැමදාම වගේ. එහෙම දැම්මොත් බලමු. මම වෙන්නන්නේ මේ ඉස්සනාන්න යන කලින් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මේකට දැන් තමයි දාලා ඉතින් පස්සේ ඉතින් හවසත් ඒක බිව්වා. එතනින් පස්සේ නම් මොනවත් වීඩියෝ කරේ නැහැ. එහෙනම් ආයෙත් අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න බයි.